ඒවා ලබන්නා වූ 2026. එතකොට අපි මේකේ මාළු ගැන පිරානා එක්කනේ. ඔයාලට පේන එකයි වැඩි සාර්ථකයි. ස්පෙෂල් සර්ප්‍රයිස් එක දෙන්න යන්නේ දැන් තමයි. හරි අදත් මගේ channel එකත් එකතු වෙච්ච ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න කියන්න ඕනි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ලබන්නා වූ 2026 කිරියෙන් පැණියෙන් ඉදිරෙන තමන්ගේ හිතේ ඉන මොන්ස්ටර් ෆිෂ් තමන් ගාවට ගන්න පුළුවන් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් ඔයාලා දකින්න thumbnail එකේ අද මගේ ඉන්න ඔක්කොම මාළු ඔයාලට පෙන්නන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඒත් එක්කම කියන්න ඕනි කට්ටිය වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න. අර දෙනවා කියපු සර්ප්‍රයිස් එක දෙන්න තමයි යන්නේ අද. ඒක ඔක්කොම වැඩ ටික ඉවරයි. එතකොට කට්ටිය ඉවර වෙනකම්ම බලන්න වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉවර වෙනකම්ම බලන්න. මුලින්ම අපි අපේ පොකුණ බලලා ඉමු. පොණ්ඩ දිනවා පොකුණ. ඔයාලා පොකුණට ෆිල්ටර් එක ගහන වීඩියෝ එක බලන්න ඇති. මේ තියෙන්නේ පොකුණ. බලමු කට්ටිය ළඟට එනවා. ඕමිනා කට්ටිය ළඟට. ඉතින් ඔයාලත් මේ වගේ තමන් ටැංකි ඉස්සරහට එද්දි මාළු සෙට් එක ඉස්සරහට එන විදියට හදාගන්න. එතකොට ආස හිතෙන මාළු හදන්න. හරි මුලින්ම පොකුණ ගැන කතා කරොත් පොකුණ අඩි 6ක් දිගයි. පොකුණ අඩි 6ක් දිගයි, අඩි 2ක් පළලයි, අඩි 2ක් උසයි. එතකොට අපි මේකේ මාළු ගැන කතා කරොත් මුලින්ම ඔයාලට පේන ඇති ඉස්සරහට වෙනවා අපේ ටයිගර් සවල්නෝස් RTC හයිබ්‍රිඩ් එක නා. එයා සාමාන්‍යයෙන් ඉන්නවා අඩියයි අඟල් 6ක් වගේ. අඩි 1කමාරක් විතර ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා ඊට එහා පැත්තෙන් අපේ ලොකු රෙඩ් ටේල් කැට්ෆිෂ් එක කෙනා. ඊට පස්සේ පොඩි රෙඩ් ටේල් කැට්ෆිෂ් එක කෙනා. ඒකම ඉන්නවා අපේ ඔස්කලා, ලෙමන් ඔස්කලා 4 දෙනෙක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ලෙමන් ඔස්කලා 4 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඕම් පැත්තෙන් යනවා අපේ ඇල්විනෝ පාගුවෙක් කෙනා. එයාගේ කලර්ස් සුපිරියට තියෙනවා. ඔයාලට පේනවා ඇති. තව ඔයාලට පේනවා ඇති මෙතන ජයන්ට් ගුරාමියෙක් කෙනෙක්. ඒකම ඊට පල්ලෙහෙන් ඔයාලට පේන ඇති මෙතන ලූලේ. මෙයාව ඇත්තටම මාළු ලෑල්ලක ඉඳලා තමයි මට හම්බුනේ. හරි ඒ වගේ මෙතන ඉන්නවා අපේ පාකුවෙක් කෙනා, බ්ලැක් පාකුවෙක් කෙනා. මුලින්ම කියන්නෝනේ බ්ලැක් පාකුවෙක් කෙනාගේ පේන ඇති වලිගේ හරිය පොඩ්ඩක් තුවාල වෙලා තියෙන්නේ. මොකද බ්ලැක් පාකුවේ ජයන්ට් ගුරාමියෙක් කෙනාගේ වැඩේම කොටා ගන්න එක. ඒ දෙන්නා නම් අනේ වන්ද අදන්නම බෑ. ඒ දෙන්නගේ වැඩේ කොටා ගන්න එක. ඒ හින්දා තුවාල තමයි හැම වෙලාවෙම. එතකොට අපි ඇලිගේටර් ගාව හෙව්වොත් අපි මෙන්න ඉන්න ඇලිගේටර් කියලා. ඇලිගේටර් ගා යා ඇතුලේ හැංගිලා ඉන්නේ. යා පේන ඇති. පොන්ඩ් එකේ වහලේ ඉස්සුවාම මෙන්න මෙහෙම තමයි ඉන්නේ. කට්ටිය ඉන්නවා. කැම දෙනකම් මං හිතන්නේ බලන් ඉන්නවා කට්ටියව. සෙට් එකටම ෆීඩින් වීඩියෝ එකක් අරන් ඉන්නවා. සෙට් එකම ෆීඩ් කරන වීඩියෝ එකක් අරන් ඉන්න. කට්ටිය දිගටම ඉන්නවත් එක්ක. ඕන් ඉන්න අපේ ඇලිගේටර් ගා. ඔයාලට පේන ඇති. ඒකම ඊට එහා පැත්තේ ඉන්නවා බ්ලැක් ටයි කොස් කරලා දෙන්න. එයාලගේ පාට සුපිරියටම දෙනවා. ඕන් ඔයාලට පේන ඇති එක බ්ලැක් ටයි කොස් කෙනෙක්ගේ නිකට. නිකට ටිකක් තුවාල වෙලා තියෙන්නේ. මොකද එයයි මේ ඔස්කලා සෙට් එකයි පොඩ්ඩක් ඇරිය. ඒ කියන්නේ පිරිමි සත්තු වගේ සෙට් වුණාම කොටා ගන්න බලලා. ඔයාලට පේන ඇති අනිත් බ්ලැක් ටයි එක කෙනා ඉන්නේ. එයාගේ පාටින් හොඳටම දිනනවා. ඔය ඕම් පේන ඇති යාගේ පාට එහෙම. රෙඩ් ටේල් කැට්ෆිෂ් නම් කොහොමවත් වෙනවා ඉස්සරහට. මෙතනින් වැඩිම පෙරේත රෙඩ් ටේල් කැට්ෆිෂ් ලොකු එක්කෙනා නෝ. ඔයාලට පේන ඇති එයා ඒකයි ඉච්චර ලොකුවට හැදිලා තියෙන්නේ. හරි ඔන්නෝමයි පොණ්ඩ් එකේ විස්තරේ. ඇලිගේටර් ගානන් ටිකක් ඉස්සරහට එනවා අඩුයි. එයාට වෙනම එක්විප්මන්ට් එකක් දාන්න ඕන ඉස්සරහට එන්න. ඔන්නෝමයි පොණ්ඩ් එකේ ඉස්සරහ ගත්තොත් පේන්නේ ආන් යනවා ඇලිගේටර්. වෙලාව හොඳයි. ඒ හින්දා ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඔන්නෝමයි පොණ්ඩ් එකේ තියෙන්නේ. ඔයාලා ෆිල්ටර් එක ගහන වීඩියෝ එක බලන්න ඇති. බැලුවේ නැත්නම් ඒකත් ගිහින් බලන්න. වතුර ක්ලියර් එකටම තියෙනවා. කිසි අවුලක් නැහැ. ෆිල්ටර් එක ක්ලියර් වැඩ කරනවා. ඔයාලට වතුර ටිකක් අතට අරන් පෙන්නුවොත් ඔයාලට පේන ඇති. අම්බු තවඩින්ගෙන් ඉවරයි අත. උන්න පේන ඇති වතුර නම් සුපිරි ක්වොලිටියට තියෙනවා. මං හිතුවා අත ඉවරයි තමයි කියලා. ඔන්න පොණ්ඩ් එක කොහොම තමයි තියෙන්නේ. පොණ්ඩ් එක යාලි ඉඩමදි. ලොකු පොණ්ඩයක් අපි ගහමු. කොහොමත් ලොකු පොණ්ඩයක් ඉස්සරහට ඕන වෙනවා. ෂීට් ඔක්කොම ගෙනහල්ලා තියෙන්නේ. ඒකත් ගහන්නේ ෂීට් වලින් තමයි. ඔක්කොම බඩු ටික ගෙනහල්ලා තියෙන්නේ. කොහොම හරි අපි පොකුණකුත් හදමු ඉක්මනට. ලොකු පොකුණක් සාමාන්‍යයෙන් අඩි 12ක විතර එකක් තමයි මම හදන්න හිතන් ඉන්නේ.
බලමු කොහොම වේද කියලා. ඒකම අපි අනිත් ටැංකියට ගියොත් මේකේ ඉන්නවා මම වැඩි වීඩියෝ දාන්න නැති මාළුවෙක්. ෂෝට් වීඩියෝ මන් channel එකේ දාන ෂෝට් වීඩියෝ බලනවා නම් ඔයාලා දන්නවා ඇති. එතකොට මේ ටැංකිය ටික ගත්තොත් මේ ටැංකිය වල නම් මාළු කවුරුත් නැහැ. මේ අර සෙල් කරන්න ගෙනාපු මාළු දාන්න හදපු ටැංකිය. එතකොට මේකේ දැනට සෙලින් මන් ටිකකට නවත්තලා තියෙන හින්දා මේකේ මාළු කවුරුත් නැහැ. මේකේ තමයි අපේ ජයන්ට් ගුරාමියෙක් කියලා ඉන්නේ රෙඩ්ෆින් ජයන්ට් ගුරාමියෙක් කෙනෙක් එයා. ඔයාලට පේන ඇති. තාම නම් කලර්ස් නැහැ. සාමාන්‍යයෙන් අඟල් 4ක වගේ පැටියෙක් තමයි මෙයා. හරි එතකොට ඔයාලා දකින්න ඇති එළියේ තිබ්බේ ලොකු පොන්ඩ් එකයි රෙඩ්ෆින් ජයන්ට් ගුරාමියෙක් කෙනා විතරයි. ඒ දෙන්න විතරයි එළියට දාලා තියෙන්නේ මම. ඔන්න දැන් මගේ අනිත් ටැංකිය පෙන්නුවොත් ඒක තියෙන්නේ මගේ කාමරේ. පොඩ්ඩක් යන්න ඕනේ. ඔන්න මගේ අනිත් ටැංකිය පෙන්නුවොත් මෙන්න මේක තමයි මගේ අනිත් ටැංකිය. ඒක තියෙන්නේ කාමරය ඇතුලේ. මෙයා ටිකක් ස්පෙෂල් කියන්නේ මම එයාව තනියෙන් හදන්න හිතාගෙන තමයි ගෙනාවේ. මෙතන ඉන්නවා රෙඩ් බෙලි පිරානා එක්කෙනෙක්. ඔයාලට පේනවා ඇති. ටැංකියේ සයිස් එක ගැන කිව්වොත් ටැංකිය අඩි 2ක් දිගයි, අඩියක් උසයි, අඩියක් පළලයි. පොඩි ප්ලාන්ටඩ් සෙටප් එකක් හදලා තියෙන්නේ එයාට. මේකේ ඉන්නේ පිරානා විතරයි. ඔයාලට පේන ඇති මං සාමාන්‍ය පෞද්ගලිකව ටිකක් ආස මාළුවෙක්. මං කොහොමත් පිරානා කෙනෙක්ව තනියෙන් හදන්න වෙන ආසයි. ඒ හින්දා මම පිරානාව දැම්මේ. හරි එන්නම් ඔන්න ඔයාලා මගේ පිරානාගේ ටැංකියක් දකින්න ඇති. ඒක තමයි ගේ ඇතුලේ මගේ කාමරය ඇතුලේ තියෙන ටැංකිය. ඔන්න එහෙනම් ඊළඟට අපි යමු මගේ අනිත් ටැංකිය බලන්න. ඔන්න ඔයාලට පේනවා ඇති මේක තමයි මගේ ටැංකිය. ඇත්තටම මගේ නෙමෙයි මේක තාත්තගේ. මං තාත්තගේ උපන්දිනේට හදලා දුන්නේ මෙන්න මේක තමයි. පේනවා ඇති මෙතන ඉන්නවා චන්න බ්ලූ පල්ස් එක්කෙනෙක්. පේනවා ඇති පොඩ්ඩක් වසයියා එයා විතරයි මේක දාලා තියෙන්නේ. ටැංක් සයිස් ගැන කතා කරොත් මේක අඩි 3ක් දිගයි, අඩි 1කමාරක් උසයි, අඩි 1කමාරක් පළලයි. ඔයාලා මේකේ කරපු ෆුල් වීඩියෝ එකක් දකින්න ඇති. මම මේ ටැංක් එකේ මේ මාළු වගේ දෙන්නගෙම වීඩියෝ එකක් කරා. මම පොඩ්ඩක් ස්නේක් හෙඩ් අවුස්සන්න ඕන හින්දා පොඩි අයිටම් එකක් හදාගෙන තින්නේ. අපි බලමු මේක කොච්චර දුරට වැඩ කරනවද කියලා. සාර්ථකයි වැඩි සාර්ථකයි. හරි ඔන්න එහෙනම් මගේ ටැංකිය ඔක්කොම වගේ පෙන්නලා ඉවරයි. හැබැයි දෙනවයි කිව්ව ස්පෙෂල් සර්ප්‍රයිස් එක දෙන්න යන්නේ දැන් තමයි. ඔන්න එහෙනම් ඔයාලා බලන් ඉඳිය ආසාවෙන් බලන් ඉඳිය මාත් ඔයාලට පෙන්නන්න ආසාවෙන් බලන් ඉඳිය ටැංකිය තමයි මේ තියෙන්නේ. ඔන්න තියෙනවා මගේ 6 feet monster tank එක. ඔන්න ඔයාලා බලන් ඉඳිය. හුඟක් අය මගෙන් WhatsApp එකෙනුත් මැසේජ් දාලා තිබා "ඊ වීඩියෝ එක ඉක්මනට අරන් එන්නෝ" කියලා. ඔන්න තියෙනවා මගේ 6 feet monster tank එක. මේකේ සයිස් එක ගැන කතා කරොත් මේක අඩි 6ක් දිගයි, අඩි 2ක් පළලයි සහ අඩි 2ක් උසයි. ඊට පස්සේ අපි මේකේ මාළු ගැන කියොත් ඔයාලට පේන ඇති මෙතන ඉන්නවා ඇල්බිනෝ සෙනගල් එක්කෙනෙක්. මේ ඉන්නේ ඇල්බිනෝ සෙනගල් එක්කෙනා. මෙයා සාමාන්‍යයෙන් අඟල් 10ක් වගේ දිගයි. ඒකම මෙතන ඉන්නවා රෙඩ් අයි ස්නේක් හෙඩ් කෙනෙක්. ඔයාලට පේන ඇති රෙඩ් අයි ස්නේක් හෙඩ් කෙනෙක්. මෙයාත් අඟල් 11ක් විතර ඉන්නවා. ඔයාලට කැමරාවෙන් බලනට වඩා ඇත්තටම බැලුවොත් නම් මාළුන්ගේ ඇත්තම සයිස් එක හොයාගන්න පුළුවන්. ඒක මෙතන ඉන්න අපේ එන්ඩිචේරි එක්කෙනෙක්. ලොකු එන්ඩිචේරි එක්කෙනා. ඔයාලට පේන ඇති මේ ඉන්නේ ලොකු එන්ඩිචේරි එක්කෙනා. ඊට පස්සේ මේ පැත්තට ගියොත් මෙතන ඉන්න අනිත් එන්ඩිචේරි බයිස් එක්කෙනා. මේ ඉන්නේ යා. ඊට එහා පැත්තෙන් අපේ TSN එක්කෙනා ඉන්නවා.
එතකොට කියන්න ඕනි මේන්ලි චේරි එක්කෙනා නම් අඟල් 11ක් විතර ඉන්නවා. මෙයා අඩිය පැනලා අඩියයි අඟල් 2ක් විතර ඉන්නවා. TS එනුත් අඩිය පැනලා එක්කම ඊට එහා පැත්තේ ඉන්නවා මෙන්න මෙයා. මෙයා සීබාස් කෙනෙක්. ඒ කියන්නේ අපි මොදා කියලා කියන්නේ. අන්න ඒ මාළුවේ. ඇත්තටම මට කිසි ෂුවර් එකක් තිබ්බේ නැහැ මෙයා මේ ටැංකිය හදන්න පුළුවන් වෙයි කියලා. මොකද මෙයා කලපු මාළුවෙක් හින්දා. කොහොම හරි දෙන්නෙක් ගෙනාවා. දැන් ඉන්නේ එක්කෙනයි. අනිත් එක්කෙනා නම් නැති වුණා. ඒකම ඔයාලට පේන ඇති මෙතන කැට්ෆිෂ් එක්කෙනෙක් ඉන්නවා. මේ කැට්ෆිෂ් එක්ක පොඩ්ඩක් දිග කතාවක් තියෙනවා කියන්න. මම මුලින්ම පොන්ඩ් එක හැදුව කාලේ ඕකේ කැට්ෆිෂ්ලා දෙන්නෙක් ඉඳියා. ඒ කියන්නේ ඔය ඉන්න කට්ටියත් එක්කම පොඩි කාලේ කැට්ෆිෂ්ලා දෙන්නෙක් ඉඳියා. කොහොම හරි කැට්ෆිෂ්ලා දෙන්නට ඇලිගේටර් ඇටැක් කරලා තිබ්බා. ඇටැක් කරලා කියන්නේ කන්න පුළුවන් හොඳම විදිහට කාලා තිබ්බා. ඒකෙන් කොහොම හරි දෙන්නව මං අරන් වෙන ටැංක් එකකට දාලා එයාට බෙහෙත් කර ඉඳියා. කොහොම හරි එක්කෙනෙක් නැති වුණා. අනිත් එක්කෙනා ඉතුරු වුණා. ඉතින් එයා තුවාලක් හොඳ කරගෙන දැන් ඉන්නවා. ඒ හින්දා මං එයාව ඇලිගේටර්ගේ මතක සටහනක් විදිහට ටැංකියට දැම්මා. ඊට පස්සේ ඉන්නවා මම මේ ටැංකියේ වැඩියෙන්ම කැමති මාළුවා. ස්පොටඩ් ගා. මේ ටිකේ නම් ලංකාවේ ගොඩක් හොයන්න අමාරු මාළුවෙක් ස්පොටඩ් ගා කියන්නේ. මේ ඉන්නේ ඔයාලට පේන ඇති කිසි ඇදයක් කුදයක් නැති කිසි වරලක් තුවාලයක් නැති ඇත්තනම ලස්සන මාළුවෙක්. මගේ ආසම මාළුවා තමයි මෙයා ස්පොටඩ් ගා එක්කෙනා. මේ ඉන්නේ යා තමයි. ඊට පස්සේ ටැංක් එකේ ඉන්න තව එක්කෙනෙක් තමයි මෙන්න මෙයා. මෙයා ඩෙලේසි බයිසෙක් කෙනෙක්. ඒ කියන්නේ රොයල් ඩෙලේසි එක නෙමෙයි නෝමල් ඩෙලේසි බයිසෙක් කෙනෙක්. ඔයාලට පේන ඇති එයා පොඩ්ඩක් එළියට ගන්න අමාරුයි කියන්නේ එයා කොටේ පිටිපස්සට වෙලා තියෙන්නේ. හරි ටැංක් සෙටප් එක ගැන කතා කරොත් අඩියට දාලා තියෙන්නේ නයිල් සෑන්ඩ් අඩියට දාලා මෙතන ඔයාලට පේන ඇති කොට දෙකක් දාලා තියෙන්නේ. කොට දෙකක් එක්ක තව අපේ ගමේ ගිහින් මං ගෙනාපු දොලක ගල් ටිකක් තියෙනවා. දාලා තව පොඩි වැලිස්නේරියා පැල තුනක් තියෙනවා දාලා. වැලිස්නේරියා පැල තුනක් තියෙනවා. ඉතින් මෙන්න මේමයි 6 feet tank එක මගේ. ඔයාලට මම මේක එන ආසාවෙන් ඉදිරිය පෙන්නන්න. කට්ටිය හුඟක් අය අහලා තිබ්බා අයියේ වීඩියෝ එකක් ගේන්න ඉක්මනට අපිට බලන්න ඕනි tank එක කියලා. ඒකම මේකේ ස්ටෑන්ඩ් එකයි වහලෙයි ෆිල්ටර් එක ගැනයි කතා කරොත් අපි මුලින්ම ස්ටෑන්ඩ් එක ගැන කතා කරමු. ස්ටෑන්ඩ් එක ගහලා තියෙන බොක්ස් බා ස්ටෑන්ඩ් එකක්. අඩියට ටයර් 6ක් හයි කරලා තියෙන්නේ. ඒ මොකද හදිස්සියව ටැංකිය එහාට මෙහාට කරන්න වුණොත් ලේසි හින්දා. හැබැයි ඔයාලට හරියට බැලුවොත් පේන ඇති ටයර් වලට ටිකක් බර වැටිලා තියෙන්නේ. අපි බලමු ඒක ඉස්සරහට තියනවද නැද්ද කියලා. හැබැයි ඔරොත්තු දීලා තියෙනවා හොඳට. ටයර් 6ක් දාලා තියෙන හින්දා ඒ හින්දා දැනට අවුලක් නැහැ. දැනට ඔරොත්තු දීලා තියෙනවා. මොකක් හරි අවුලක් ගියොත් අපි ඒක ඉක්මනට මාරු කරගමු. ඒක අවුලක් නැහැ. ඊට පස්සේ අපි ටැංක් එකේ වහලේ ගැන කතා කරොත් ඔයාලට පේන ඇති මෙතන ටැංක් එකේ වහලේ තියෙනවා. වහලෙත් ගහලා තියෙන්නේ මං හිතන්නේ මිලිමීටර් 6 වීදුරු වලින්. ඔයාලට පේන ඇති මෙතන වහලේ තියෙනවා. ඒකත් අවුලක් නැහැ. ඊළඟට අපි කතා කරමු මේකේ ෆිල්ටර් එක ගැන. ඒ කියන්නේ ෆිල්ටර් එක කියන්නේ අපි මේකට ගහලා තියෙන්නේ টොප් සම්ප් එකක්. මම ඔයාලට ෆිල්ටර් එක පෙන්නන්නම්. දෙපැත්තෙන් ස්ටෑන්ඩ් එකක් එහෙම උඩට ගහලා ගානට තියෙන ෆිල්ටරේ මම ඔයාලට පෙන්නන්නම්. හරි දැන් අපි ෆිල්ටරේ බලලා ඉමු එහෙනම්. දුර වහගත්ත නැත්නම් එළිය වැටෙන හින්දා ෆිල්ටර් එක ගැන කතා කරොත් හරි ඔයාලට පේන ඇති මෙතන සම්ප් එක තියෙනවා. සම්ප් එක අඩි 3ක් දිගයි, අඩියක් පළලයි, අඩියක් උසයි. මුලින්ම සම්ප් එකේ කාමර තියෙනවා 1 2 3 4 5ක්. කාමර 5ක් තියෙනවා. කාමර 5කට කඩලා තමයි සම්ප් එක තියෙන්නේ. ඔයාලට පේන ඇති මෙතන මුලින්ම මේ තියෙන්නේ ස්පොන්ජ් ටික අපේ. ඒ කියන්නේ මෙතන තියෙනවා 8D ස්පොන්ජ්, එතකොට බ්ලැක් ස්පොන්ජ්, තවම ලුණු ගෝණියකුත් දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ තියෙනවා ඊට පස්සේ කාමරේ තියෙනවා සෙරමික් බාරුයි මෙතන සෙරමික් රිම්සුයි තියෙනවා. ඒ දෙකම දාලා තියෙන්නේ. ඒකට තමයි මම පතොස් වෙලක් දැම්මේ. ඊට පස්සේ එකේ K1 තියෙනවා. මෙතන පොඩි අවුලක් ගිහින් තියෙනවා මං අතින්. මේ K1 ටික ඔක්කොම මෙන්න මේ මුල්ලට යනවා. ඒක පොඩ්ඩක් හදන්න ඕනි. ඊට පස්සේ මේකේ තියෙනවා බයෝබෝල්ස්. මේ ටිකත් පොඩ්ඩක් කැරගෙනවා හොරයි. එක තැන වගේ තියෙන. හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද බයෝබෝල්ස් උඩින් වතුර ගලාගෙන යන හින්දා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ සම්ප් එකේ අවුට්පුට් එක. එතකොට වතුර මෙතනින්. ඒ කියන්නේ මෙන්න මෙතනින් වෝටර් පම්ප් එකෙන් ඇදලා මේකට දෙනවා. ඊට පස්සේ මෙතන පිරීලා උඩින් නෙමෙයි මෙතන පිරීලා මෙන්න මේ යටින් ඇවිල්ලා මේකට වැටෙනවා. ඊට පස්සේ මේක ෆිල්ටර් වෙලා මෙතනින් ඇවිල්ලා මෙහෙම වැටෙනවා. එහෙම ගිහින් අන්තිමට ටැංක් එකට වැටෙනවා.
ඊට පස්සේ කියන්න ඕනි මේකේ පොඩි ඩස්ට් එකක් යනවා වගේ ඔයාලට පේනවා ඇති මේ ටැංක් එකේ පොඩි ඩස්ට් එකක් තියෙනවා වගේ. ඒකට හේතුව තමයි මෙන්න මේ මගෝරිස්ලා සෙට් එක. මෙයාලා දෙන්නගේ වැඩේම ටැංක් එකේ තියෙන වැලි අවුස්සන එක. ඉතින් මොනා කරන්නද? ඔන්න ඔය ඩස්ට් එකක් ඉතින් ටැංක් එකේ යනවා. ඒකට අවුලක් නැහැ. මෙතන ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. තව ඔයාලට පේන්නේ නැතුව ඇති. අතනත් ස්පොන්ජ් ෆිල්ටර් එකක් තියෙනවා. ඒකම සම්ප් එකේ අවුට්ලයින් 3ක් හදලා තියෙන්නේ. අවුට්ලයින් 3ක් හදලා තියෙන්නේ. එකකට එන් කැප් එකක් දාලා වහලා තියෙන්නේ. අනිත් දෙක තමයි එකක් මෙතනින් වැටෙනවා. අනිත් එක මෙතනින් වැටෙනවා. ඉතින් ඔන්නම තමයි මගේ 6 feet monster tank එක. ඉතින් ඊට පස්සේ කියන්න ඕනි දැනට මාළු දාලා තියෙන්නේ මේ ටැංකි ටිකේ විතරයි. එතකොට මේ ටැංකි ටිකේ විතරයි දැනට මාළු දාලා තියෙන්නේ. ගොඩක් ටැංකි මං අයින් කරලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් මේ ටැංකි ටික. ඔයාලට පේනවා ඇති එතන ගොඩක් ටැංකි මං අයින් කරලා තියෙන්නේ. ඒවා ඔක්කොටම අපි සෙටප් හදලා මාළු දාමු. කොහොමද එතන තියෙනවා අඩි 3 ටැංකි 2කුයි, අඩි 2 ටැංකි 4කුයි, අඩියේ ටැංකි 2 3කුයි තියෙනවා තව. ඒ ඔක්කොටම කොහොම හරි අපි අලුත් වැඩක් කරමු. කට්ටියම සෙට් වෙලා ඉන්න. කොහොමත් 6 feet එකට තව මාළු 2-3 දෙනෙක් ඇඩ් වෙන්න ඕනි. ඒකත් අපි ගේනවා. එතකොට කියන්න ඕනි subscribe ලා 1000ට ඇත්තටම ගොඩක් ළඟයි. මේ වෙනකම් මාත් එක්ක ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි ඉක්මනට subscribe ලා 1000 කොහොම හරි ගහමු. subscribe ලා 1000 ගැහුවොත් අනිවාර්යෙන් ස්පෙෂල් මාළුවෙක් ගෙනා ටැංක් එකට. ඔන්න කිව්වයි subscribe ලා 1000 ගැහුවොත් ඔන්න ස්පෙෂල් මාළුවෙක් ගෙනා ටැංක් එකට. ඒත් එක්කම අනිත් කාරණාව කියන්න ඕනි මේ තියෙන මගේ ෆෝන් එක. ඔයාලට පේන ඇති ෆෝන් එකේ කැමරා එක බිඳුණා මං අතින්. ඒක පොඩ්ඩක් අවුල්. එතකොට අද මේ මට ෆෝන් එක මේ වීඩියෝ එක කරගන්න ෆෝන් එක දුන්නේ අපි ඉස්සරහ ගෙදර අඳුරන නැන්ද කෙනෙක්. ඇත්තටම එයාටත් ගොඩක් ස්තුති වෙනවා මට ෆෝන් එක දුන්නට. නැත්නම් අද වීඩියෝ එක කරගන්න වෙන්නේ නැහැ. හැමෝටම කියන්න ඕනි ඉතින් පොඩි කාලේ ඉඳන් මගෙත් ලොකු හීනයක් තමයි මේ වගේ ලොකු ටැංකියක් හදන්න හිතපු එක. ඉතින් කොහොමද මං අන්තිමට ඒක කරා. ඉතින් මං වගේ ඔයාලටත් ඔයාලගේ හිතේ තියෙන ටැංකිය හරි හිතේ ඉන්න මාළුව හරි ඉක්මනට ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි ඉතින් ඔන්න ඔහොමයි අද දවසේ විස්තරේ උනේ. අපි බලමු මේකට තව මාළු ඇඩ් කරගන්නවද කියලා. මගේ අයිඩියා එකක් තියෙනවා තව පීකොක් බාස්ලා එක්කෙනෙකුයි සිල්ල අරවාන එක්කෙනෙකුයි ඉන්ඩෝ ටයිගර් එක්කෙනෙකුයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කට්ටිය සෙට් වෙලා ඉන්න. ඔන්න කට්ටියට කිව්ව විදිහට අරන් ආවට ඇංගියේ වීඩියෝ එක ඔයාලා දකින්න ඇති. මේක තමයි මගේ 6 feet monster tank එක. ඇත්තටම මාත් වෙන ආසාවෙන් ඉඳි ඔයාලට මේක පෙන්නන්න. ඉතින් අද වීඩියෝ එකේ අපි අවසානයට එනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න. එහෙනම් තව එක්කෙනෙක්ට බලන්න share කරන්න. මතකද මාව subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට අපි අලුත් වැඩ ටිකක් කරමු. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ විස්තරේ උනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.